සුබ දවසක් ඔයාලට. මම අද ගේන්නේ මගේ පළවෙනි වීඩියෝ එක මේ මගේ YouTube channel එකේ කරන. ඉතින් මේ තමයි මගේ පළවෙනි project එක. power supply එකක් DC. මේකේ පුළුවන් ampere 10 වෙනකම් 9 ampere 9 අපි මේක හදලා බලමු කොච්චරක් ampere ගන්න පුළුවන්ද කියලා. voltage එක 24ක් වගේ වෙනකම් අපිට මේකෙන් අවුට් කරගන්න පුළුවන්. ඒ වගේම මේක තමයි මගේ ප්‍රොජෙක්ට් එකට ඕන. ඒ කියන්නේ DC bench power supply එකට ඕන ප්‍රධානම දේ තමයි මේ තියෙන්නේ ට්‍රාන්ස්ෆෝමර් එක. මේ UPS එකක්. මේ UPS එකක් මේ තියෙන්නේ. මම මේක කපලා තමයි ගත්තේ. මේ ඉස්සරහා මේක කපලා ගත්තේ. ඔයාලට පේනවා මෙතන මේ තහඩුව කපලා තියෙනවා. ඒක කපලා තමයි මේක හදලා ගත්තේ. මේ UPS එකටම ආපු ට්‍රාන්ස්ෆෝමර් එක තමයි මේ. මේක මේ දැන් එන ට්‍රාන්ස්ෆෝමර් ඒ කියන්නේ වලට වැඩිය පොඩ්ඩක් වෙනස්. ඒ කියන්නේ මම වෙනදා දකින ට්‍රාන්ස්ෆෝමර් වලට වැඩිය මේක වෙනස්. මොකද මේක අවුට්පුට් ඒ කියන්නේ සෙකන්ඩරි කොයිල් එකේ පැත්තේ වයර් පහක් තියෙනවා. හරිද? ඒකෙන් මෙන්න මේ පොඩි වයර් දෙක. මේ පොඩි වයර් දෙක මේකෙන් අපිට AC වෝල්ට් 18ක් 19ක් ගන්න පුළුවන්. මෙන්න මේ නිල් පාට දෙකයි රතු පාට එකයි තමයි අපේ වැඩේට ඕන වෙන්නේ. මේ දුමුරු පාට දෙකත් ඕන වෙනවා. මේ නිල් පාට එකයි රතු පාට එකයි ගත්තොත් වෝල්ට් 9ක් ගන්න පුළුවන්. නිල් දෙක එකතු කරොත් අපිට වෝල්ට් 18ක් ගන්න පුළුවන් AC. ඇම්පියර් ගාන වැඩි මේකේ. මේකේ ඇම්පියර් ගාන අඩුයි. එතකොට මේක තමයි මගේ දැන්ට බිල්ඩ් අප් වෙන. ඒ කියන්නේ හදාගෙන යන මේක. තාම මට ඒ වගේම තව කම්පෝනන්ට් එකක් තියෙනවා මේකට ඕන වෙන XL 4016. XL 4016 ඕන වෙනවා. ඒක ඕන වෙනවා. XL 4016 ඕන වෙනවා. වොට් එක 300 වොට්. XL 4016 වොට් 300 මොඩියුල් එක අපිට ඕන වෙනවා මේ power supply එක හදන්න. මොකද ඒකේ තමයි තියෙන්නේ variable current එක, variable voltage එකයි තියෙන regulator දෙක තියෙන්නේ ඒකේ. ඒ එන on board වෙන regulator දෙක වෙනකොට අපි දාගන්නවා multi variable regulator දෙකක්. ඒක අපි සම්බන්ධ කරන්නේ මෙන්න මේ දෙකට. මේ තියෙන ඉන්ඩිකේටර් දෙක මේක short circuit indicator එක මේක on කියන්නේ XL 4016 ට supply ආවා කියන LED indicator එක. මේ තියෙන LED indicator එක තමයි transformer එකේ වැඩද කියන indicator එක. මේ switch එකෙන් තමයි අපි මේක on කරගන්නේ. මම මේකේ wiring එක ගැන කිව්වොත් ඉස්සරම අපි supply එක මෙතනින් දෙනවා. මේ තියෙන UPS එකේ normally එන කේබල් එක මම අරන් තියෙනවා. ආය වෙනස් කරේ නැහැ. මේ තියෙන්නේ head එක. ඒ වගේම දැන් මෙතන කේබල් එක එනවා. මේකේ වයර් තුන earth එක neutral එක base යනවා. base එක මේකෙම තියෙනවා fuse එකක්. ඒක හරහා ගින් තමයි transformer එකට මම දීලා තියෙන්නේ. දැන් බලා ගන්න පුළුවන් fuse එක. මේ තියෙන fuse එක. මේක හරහාකින් තමයි කෙලින්ම අපේ ට්‍රාන්ස්ෆෝමර් එකට සප්ලයි දෙන්නේ ස්විච් එක හරහා. ඉතින් මම දැන් වයරින් එක ගැන පේස් එක කෙලින්ම මෙතෙන්ට එනවා. මෙතෙන් කෙලින්ම පේස් එක. මේ දින දුරු වයර් කෙලින් පේස් එක මේ ෆියුස් එකට එනවා. ෆියුස් එක මෙන්න මේ කොළ පාට වයර් එක දිගේ මේකේ පාට ගණන් ගන්න එපා. මේක UPS එකේ මේ ආපු වයර්මයි තියෙන්නේ. ඒක කෙලින්ම දීලා තියෙනවා මම ස්විච් එකට. මේ තියෙන ස්විච් එක පේනවද ඔයාලට? මේ ස්විච් එක තමයි මම දීලා තියෙන්නේ. ස්විච් එකේ යටින් අවුට්පුට් එක අරන් තියෙනවා රතු පාට වයර් එක. ඒක කෙලින්ම එනවා ට්‍රාන්ස්ෆෝමරේ සප්ලයි ධන පැත්තට. හරිද? කල්ම ධනිය සප්ලයි 230 ඉන් කරන වයර් දෙකෙන් එකට රතු පාට වයර් එක. ඊට පස්සේ කළු පාට වයර් එක කෙලින්ම ගිහින් තියෙනවා නිව්ට්‍රල් එකට. මේක නිව්ට්‍රල් එක ගිහින් තියෙන්නේ මේකේ මේ UPS එකේ එනවා සොකට් දෙකක්. හරිද? අපිට අවුට්පුට් පවර් එක ගන්න සොකට් දෙකක් එනවා මේ UPS එකේ.
ඒ දෙකින් ලූප් කරලා තමයි මෙයාලා මේ UPS එක හදලා තියෙන්නේ. මම මේ වයර් කපලා මූව් කරන්න ගියේ නෑ මොකද ඊට වැඩිය හොඳයි මේ ලූප් වෙලා යන මේක මේ සේෆ්ටි. ඒක හින්දා මං ඒ වයර් එක හැම ගත්තා. අර මේ මෙන්න මෙතින් ජොයින්ට් එකක් දාලා තියෙනවා. ඒ ජොයින්ට් එක විතරයි මම දාලා තියෙන්නේ. එතකොට එහෙම ඇවිල්ලා මේ සොකට් එක ලූප් වෙලා මේ සොකට් එක ලූප් වෙලා ඔයාලට පේනවා මේ නිල් පාට වයර් එක. ඒකෙන් යනවා අපේ 230 සප්ලයි කාමරේ අවුට්පුට් මේ ප්ලග් එකට. ඉතින් මේ කළු පාට වයර් එකේ ඒකේ නියුට්‍රල් එක යනවා. ඊට පස්සේ එර්ත් එක අපි දාලා තියෙනවා. මේ තියෙන එර්ත් එකත් මේකේ ආපු එකමයි තියෙන්නේ. එර්ත් එක කෙලින්ම යනවා මේ උඩ සොකට් එකේ නෑ. උඩ සොකට් එකේ එර්ත් එකට ඒකෙන් ලූප් එකක් යනවා යට සොකට් එකේ එර්ත් එකට ඊට පස්සේ ඒක මේ බොඩියට නට් එකක් දාලා සෙට් කරලා තියෙනවා. එහෙම තමයි අත් වයර් එක. ඊට පස්සේ අපි මේ පැත්තට ආවොත් මේ ට්‍රාන්ස්ෆෝමරේ මෙන්න මේ වයර් දෙක ගැන මම ලොකු අයිඩියා එකක් නැහැ. ඒක මම ඒකින්ද පොඩ්ඩක් ඔතල පැත්තකින් තියනවා මේකට ඉන්සුලේෂන් ගාලා වහන්න ඕන. ඒකෙන් අපිට වැඩක් නැහැ. ඒ වගේ මෙන්න මේ එහා පැත්තේ අපිට මේ ප්‍රයිමරි පැත්තනේ ට්‍රාන්ස්ෆෝමරේ සෙකන්ඩරි පැත්තේ වයර් පහක් තියෙනවා. ඒකේ වලට පේනවා ලොකු ගේජ් එකක් තියෙන වයර් තුනක් තියෙනවා. ඒකෙන් තමයි අපේ සර්කිට් එකට සප්ලයි ගන්නෙ. ආයේ දුමුරු පාට වයර් දෙකක් තියෙනවා. මෙන්න මේ දුමුරු පාට වයර් දෙක කෙලින්ම ගිහින් අපි මේකෙන් තමයි ට්‍රාන්ස්ෆෝමරේ ඔන් වුණාද කියන මෙන්න මේ ඉන්ඩිකේටර් එකට සප්ලයි ගන්නෙ. හරිද? මේ සුදු පාට LED එකට. ඒකෙන් සාමාන්‍යයෙන් AC වෝල්ට් එක එනවා 18ක් 19ක් වගේ. ඒකෙන් මම මෙතන පේනවා ඔයාලට පොඩි සර්කිට් කැලක් ගහලා තියෙනවා. මොකද ඒක LED එකක් වෝල්ට් 19න් මේ පිච්චෙනවා. මෙතන තියෙන්නේ 5.6යි කිලෝ ඕම් රෙසිස්ටරයක් කරා තමයි මම මේ LED එක පත්තු මේ සප්ලයි එක දීලා තියෙන්නේ. එතකොට ඒ වයර් දෙකෙන් ඒ වැඩේ අපි කරනවා. ට්‍රාන්ස්ෆෝමරේ ඔන් වුණාද කියලා අපිට මේ අයිඩියා එකක් ගන්න. ඒ වගේම මේ මෙතන තියෙන LED එක මේ රතු පාට එක ෂෝට් සර්කිට් එක නිල් එක මේ XL 46000 ඔන් වුණාද කියලා බලා ගන්න තියෙන ඉන්ඩිකේටරේ ඒක ඔන් බෝඩ් වෙන LED එකක් තියෙන්නේ. අපි ඒක වෙනුවට මෙතෙන්ට හයි කරගන්න ඕනේ. ඒක කරගන්න වෙන්නේ බෝඩ් එක ආවට පස්සේ තමයි. ඒක මම ඊළඟ වීඩියෝ එකෙන් දාන්නම් ඒ ටික. ඊට පස්සේ මෙන්න මේ රතු පාට වයර් එක. ඒ කියන්නේ මේක බිඳුවයි කියලා අපි ගන්නෙ. මොකද මේ වයර් එකයි මේ එක නිල් වයර් එකකුයි වෝල්ටේජ් 9ක් වගේ තියෙනවා. ඒ වගේ මේ නිල් පාට වයර් දෙක විතරක් ගත්තොත් වෝල්ටේජ් එක 18ක් වගේ තියෙනවා. ඒකයි මම මේ දෙක අරගෙන මේ බෝඩ් එකට සප්ලයි කරන් තියෙන්නේ. මෙතන කෙලින්ම තියෙන්නේ protection and AC to DC converter regulator rectifier bridge එකක් එහෙම තියෙනවා. හරිද? දැන් ඒ ඕන බලන්න සප්ලයි එක එනවා මෙතෙන්ට. සප්ලයි එක ආව ෆියුස් එක හරහා ගියා. මේ ෆියුස් එකේ ඇම්පියර් ගාන ඇම්පියර් දෙකකට මං හැදුවේ. උනාට මට ඒක වෙනස් කරන්න යන තත්ත්වයක් තියෙන බලමු මේක අපි මේ වෙන විදියට මේක මේ ටෙස්ට් එකක් කරලා මේක ඔන් කරලා මොකද ෆියුස් එක ගියොත් අපිට මේකට ඇම්පියර් ටිකක් වැඩි එකක් දාගන්න වෙනවා. ඒක බලලා ඊට පස්සේ මේ තියෙන NTC thermal resistance එක මේක මේ අපේ කරන්ට් එක වැඩි වෙලා උෂ්ණත්වය වැඩි වෙද්දි මේක පිච්චෙනවා. ඒකත් ප්‍රොටෙක්ෂන් එකට අදාළ එකක්. ඊට පස්සේ එතනින් යනවා මෙන්න මේ කනෙක්ටර් බාර් එකට. මෙන්න මෙතෙන්. මෙන්න මේ රෙක්ටිෆයර් බ්‍රිජ් එකේ තියෙන්නේ AC DC කරන අර ඔයාලා දන්නවා ඩයෝඩ් හතරක් දාලා අපි AC DC කරන බ්‍රිජ් එක. ඒකම තමයි මේකෙමුත් වෙන්නේ. මේකේ මේ මැද දෙක කියන්නේ AC සප්ලයි එක. දෙපැත්තේ තමයි DC අවුට් එක තියෙන්නේ. මෙන්න මේ ඔයාලට පේනවද? මෙන්න එතන මේ කැපුමක් වගේ. ඒ කියන්නේ පැතලි පැත්තක් තියෙනවා මේ දිගේ. මේ පැත්ත උල්, මේ පැත්ත පොඩ්ඩක් කපලා වගේ. අන්න ඒ පැත්ත තමයි හැමතිස්සෙම මේකේ ධන අවුට්පුට් එක. කියන්නේ මෙන්න මේ වයර් එක වලට පේනවා ඇවිල්ලා තියෙන මෙතෙන්ට කනෙක්ට් වෙලා තියෙන්නේ. මෙන්න මේ බ්‍රිජ් එකේ ඒ කැපුම තියෙන පැත්තේ කන්ඩක්ටර් එක කනෙක්ට් වෙලා තියෙන මෙතෙන්. එතකොට ඒක තමයි ධන අවුට්පුට් එක. මේ අයිනේ තියෙන එතකොට ඍණ අවුට්පුට් එක. එතකොට මෙතන මේ NTC එක හරහා ඇවිල්ලා AC සප්ලයි එකට තමයි මෙතනින් ඒ කියන්නේ රෙක්ටිෆයර් එකේ AC ඉන්පුට් එකට තමයි මෙතනින් සප්ලයි හම්බෙන්නේ. හරිද? ඊට පස්සේ කෙලින්ම මෙතන අනිත්
සප්ලයි එක ඇවිල්ලා. ඒ කියන්නේ දැන් මේ AC වල දන් රින නැහැනේ. එක සයිඩ් එකක් මම දැන් මේ පැහැදිලි කරලා ෆියුස් එක කරා NTC එක කරා රෙක්ටිෆයර් එකට යනවා. අනිත් එක මෙන්න මේ වයර් එක කෙලින්ම යනවා රෙක්ටිෆයර් එකේ අනිත් එකට. අනිත් කන්ඩක්ටර් එකට. ඒ කියන්නේ පින් එකට. එතකොට පින් 4යි තියෙන රෙක්ටිෆයර් එකේ දෙපැත්තේ තියෙනවා ධන ඍණ මැද තියෙන AC. එතකොට AC සප්ලයි එක දුන්නා. දැන් තියෙන අපිට ධන ඍණ අවුට් කරගන්න. දැන් ඔයාලට පේනවා මෙන්න මේ තඹ කම්බිය. මේ තඹ කම්බියම යටින් දාලා අරන් තියෙන්නේ මෙන්න මේ අවුට් එක. හරිද? AC එකේ අවුට් එක. ඒ අවුට් එක කැපැසිටර් එකට ගන්න. මෙන්න මෙතනිනුයි තමයි අරන් තියෙන්නේ. හරිද? මේ ධන මේ ඍණ. හරිනේ? මේ ධන මේ අයින් තියෙන ඍණ. එතකොට මේ ධන එක කෙලින්ම යනවා ෆියුස් එක කරා 12යි DC 12යි මම මේකට දාලා තියෙන 10 ඇම්පියර් මම හිතන්නේ 10 ඇම්පියර් ෆියුස් එක කරා ගිහින් තියෙනවා කැපැසිටර් එකේ ධනාග්‍රයට. හරිද? ඊට පස්සේ අරක කෙලින්ම එහා පැත්තේ ඍණාග්‍රේ කෙලින්ම ඇවිල්ලා තියෙන රෙක්ටිෆයර් ඍණ අවුට්පුට් එක කැපැසිටර් එකේ ඍණට. හරිද? එතනින් මම කනෙක්ටර් බාර් එකක් දාලා තියෙනවා. අපේ මෙතනින් තමයි මෙන්න මේ වයර් දෙකෙන් තමයි XL46016 ඉන්පුට් එක දෙන්නේ. මේ සර්කිට් එකෙන් කරන්නේ බේසික් බේසික්ම දේ මේකෙන් කරන AC එක DC කරගන්න එකයි ප්‍රොටෙක්ෂන් සිස්ටම් එකයි. ඔය ටික තමයි දැනට කරලා තියෙන්නේ මම ඉතින්. අපි ඊළඟ වීඩියෝ එකෙන් මේකේ ඉතුරු ටික කතා කරමු. Thank you ඔයාලට.